මිනිස්සුන්ගේ වැරද්දෙන් නිර්මාණය වුණ ඇන්ටාර්ක්ටිකාව වශයෙන් යන නැව් දෙස බලාගෙන ඉන්න රාක්ෂයා ගැන දන්නවද? 2000 ගණන් වල ඇන්ටාර්ක්ටිකාව වශයෙන් යන නෞකාවකට මොහොතේ යම් අద్భుත දර්ශනයක් පේන්න ගන්නවා. මේ නැවේ කපිතාන්වරයා දකිනවා මේ අద్భుත වස්තුව නැව ළඟට එන්න ලං වෙනවා කියලා. කපිතාන්වරයාගෙත් නැවේ මගීන්ගෙත් ඇස් මවිත කරමින් විශාල සතෙක් නෞකාව ඉදිරියේ සිට ගන්නවා. ඔව් ඒ තමයි නිනියන් කියන අద్భుත රාක්ෂයා. මිනිසුන් පවසන ආකාරයට මේ සතා අඩි 60ක් පමණ විශාල සුදු පැහැති සමකින් යුක්ත වන අතර මිනිහෙකුට මෙන් අද්ද ඇඟිලිද මාළුවෙකුට සමාන වරලක්ද තිබිලා තියෙනවා. මේ කතාව කියන්නේ ඒ නෞකාව විතරක් නෙමෙයි. තව නැව් ගවේෂකයන් මේ සතාව දැකලා තියෙනවා. හැමෝම කියන්නේ එකම දේ. මේ නිසා ගුප්ත විද්‍යාඥයන් මේ ගැන හොයන්න ගන්නවා. 2007 දී ජපානයේ සංගරාවගේ මේ සතාව ලෝකෙට හඳුන්වලා දෙනවා. නිකන් නෙවෙයි Google Map එකේ විශාල ඡායාරූපයක සමග. සමහර විද්‍යාඥයන් කියනවා මේ සතා මිනිසා සමග පරිණාමය වුණු දියුණු සත්ව කොටාසයක් කියලා. ඒත් තවත් සමහර නම් කියන්නේ අමුතු කතාවක්. ඇන්ටාර්ක්ටිකාවේදී විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් අත්හදා බලලා තියෙනවා. මිනිසෙකුගේ සහ තල්මසෙකුගේ ජාන එකතු කිරීමකින් මේ සතා නිර්මාණය වෙලා තියෙනවා කියලාත් කියනවා. කොහොම නමුත් මේ සතා කවුද? නිකමට හිතන්න තල්මසු කියන්නේ මිනිසුන්ට සමීප සත්ව කොටාසයක්. මේ අත්හදා බැලීම වෙනත් භයානක සතෙක්ගේ නිර්මාණය කරා නම් ඇන්ටාර්ක්ටිකාව වලින් නැවුරට යන්න පුළුවන් වෙයිද?